අපි ගොඩක් වෙලාවට කැලෑවක අතරමං වෙලා ජීවිතේ බේරගන්න උත්සාහ කරන Naked and Afraid වගේ රියැලිටි වැඩසටහන් බලනවානේ. ඒ වගේ තත්වයකදී තරඟකරුවන්ට මුහුණ දෙන්න වෙන්න ලොකුම අභියෝග විදියට අපි දකින්නේ මොනවද? එක්කෝ තරුණ වනසතුන්ගෙන් බේරෙන එක. එහෙමත් නැත්නම් කැම බීම හොයාගන්න බැරි වෙන එක වෙන්න පුළුවන්. හරියටම හරි. හැබැයි මේ වැඩසටහනේ එක්තරා තරඟකරුවෙකුට හදිස්සියම රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව කිසිම සතෙක් කාපු නිසාවත් කෑමක් විස වෙලාවත් නෙවෙයි. ඇත්තද? එහෙනම් මොකක් නිසාද? නිකම් ගහකින් වැටුණු කිරිබින්දුවක් ඇහැට වැටුණු නිසා. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලෝකයේ තියෙන භයානකම ශාකයේ විදිහට නම් කරලා තියෙන්නේ මෙන්න මේ කියන ශාකයයි. ඉතින් අද අපි මේ මූලාශ්‍ර ගොන්නක් එක්ක එකතු වෙලා මේ ගැන ගැඹුරින් හොයලා බලන්න යන්නේ අන්නේ අරුම පුදුම ඒ වගේම අතිශය මාරාන්තික ශාකය ගැන. අම්මෝ ඇත්තට මේ කිරිබින්දුව ඇහෙට වඩින සිදුවීම මාරම කම්පනයක් ගෙනන දෙයක් නේද? අපි අද මේ කතා කරන්නේ විද්‍යාත්මකව හිපෝමෙයින් මැනිචිනෙල්ලා කියලා හඳුන්වන සාමාන්‍ය ව්‍යවහාරයේදී මැනිචිනීල් එහෙමත් නැත්නම් මරණේ ඇපල් ගස කියලා හඳුන්වන ශාකය ගැන. ඔව් ඒ නමම ටිකක් බය හිතෙන නමක්. ඒකනේ. බැලුබැල්මඩ මේක ඉතාමත් සාමාන්‍ය ලස්සන කොළපාට පත්‍ර තියෙන පුංචි ඇපල් ගෙඩි වගේ ගෙඩි හැදෙන ගහක්. හැබැයි මේ ගසේ ඇතුළාන්තය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අද අපි මේ කරුණු හොයලා බලන එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඒකයි. මේ මැනිචිනිල් ශාකයේ ඇයි මේ තරම් භයානක? ඒ භයානකකම පිටිපස්සේ තියෙන විද්‍යාත්මක යාන්ත්‍රණය කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඔව්. ඒ වගේම තමයි මේ තරම් මාරාන්තික ගහක් ඇයි තවමත් පරිසරයේ ඉතුරු වෙලා තියෙන්නේ කියන එකත් අපිට හොයලා බලන්න වෙනවා. අනිවාර්යයෙන්ම. මේක විශේෂයෙන්ම වැදගත් වෙන කැරිබියානු දූපත් ෆ්ලොරිඩා වගේ පැතිවල සංචාරය කරන්න කැමති අයට විතරක් නෙවෙයි සාමාන්‍ය අහිංසක පෙනුමක් තියෙන ගහක් ඇතුලේ කොයිතරම්නම් සංකීර්ණ රසායනික අවිගබඩාවක් හැංගිලා තියෙන පුරවන්ද කියන එක ස්වභාව දහම ගැන කුතුහලයක් තියෙන ඕනෑම කෙනෙකුට මාරම ආකර්ශනීය මාතෘකාවක්. පැහැදිලිවම ස්වභාව දහම කියන්නේ නිකම්ම ලස්සන මල්ගස්වැල් විතරක් නෙවෙයි. සමහර වෙලාවට ඒකේ ඇතුලේ හරිම භයානක ආරක්ෂිත උපක්‍රමයක් තියෙනවා. මේකත් අන්න ඒ වගේ දෙයක්. හරි අපි මේක ටිකක් විග්‍රහ කරලා බලමු. මේක මට පේන්නේ හරියට අර ස්නෝ වයිට් කතාවේ තියෙන පෙනුමෙන් හරිම ලස්සන. හැබැයි කෑවම මරණය ගෙන දෙන විෂයප ගෙඩිය සැබෑ ලෝකයේදී අපිට මුණ ගැහෙනවා වගේ වැඩක්. ඒ උපමාව නම් මරු. ඔව් ස්වභාව දහම විසින් අටවල තියෙන ඊටමත් සූක්ෂම උගුලක් විදිහද මේක හඳුන්වන්න පුළුවන්. හැබැයි අපි මේකේ රසායනික විද්‍යාව ගැන කතා කරන්න කලින් පොඩක් ඉතිහාසයට ගිහින් බලමු. අතීතයේ මිනිසු මුලින්ම මේ ගහේ භයානකකම අත්දැකේ කොහොමද? අපි ඉතිහාස සටහන් බැලුවොත් 1493 දී ක්‍රිස්ටෝෆර් කොලොම්බස් තමන්ගේ දෙවනි මුහුදු ගමනේදී කැරිබියානු දූපත් ආශ්‍රිතව මේ ශාකය දැකලා තියෙනවා. ඉසබෙලා රෙජිනෙගේ මාලිගාවේ හිටපු ඉතිහාසඥයෙක් වුණු පීටර් මාටිය තමයි යුරෝපියාන් වෙනුවෙන් මේ ගැන මුලින්ම ලියලා තියෙන්නේ. ඒ කියන්නේ එයා දැකලා තියෙනවා මේකෙන් මිනිසුන්ට වෙන හානිය? ඔව්. එයාගේ වාර්තාවල පැහැදිලිව තියෙනවා මේ ගහේ ගෑවුණු ඕනෑම කෙනෙකුගේ සම සහ ඇස් දැඩි ලෙස පිළිසීමකට ලක්වුණු බව. කොලොම්බස් මේ ශාකයේ ගෙඩි දැකලා ඒවට නමක් දැම්මා මන්සනිල්ලා දෙලා මුවර්තේ කියලා. ඒක ස්පාඤ්ඤ භාෂාවෙන් කියවෙන්නේ මරණයේ කුඩා ඇපල් කියන අදහස නේද? හරියටම හරි. ඇපල් ගෙඩියක් වගේ පිනමක් තියෙනවා කියන්නේ අලුත් රටකට ගියපු කෑම බීම නැති නාවිකයින් අනිවාර්යයෙන්ම ඒවා කන්න නැති. ඔව් ඒගොල්ලෝ මේවා කෑමට අරගෙන තියෙනවා. ඒ වගේම ඒ අය ඊටාම දරුණු විදියට රෝගාතුර වෙලා තියෙනවා. හැබැයි මේ යුරෝපීය ගවේෂකයින් එන්න ගොඩක් කාලයකට කලින් ඉඳන් එහෙ හිටපු කැරිබියානු ආදිවාසීන් මේ ගහේ හැබෑත් තත්ත්වය ගැන හොඳින්ම දැනගෙන හිටියා. ඔවුන් මේ ගසේ තියෙන විෂ සහිත කිරි අරගෙන තමන්ගේ ඊතලවල තුඩුවලට විෂ පෙවීමට පාවිච්චි කළා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට ප්‍රසිද්ධ ස්පාඤ්ඤ ජාතික ගවේෂකයෙක් වුණු ජුවන් පොන්ස් ද ලියෝන් මියගිහින් තියෙන ෆ්ලොරිඩාවේදී ආදිවාසීන්ගේ මෙන්න මේ වගේ මැනිචිනිල් විෂ පෙව්ව ඊතලයක් වැදීමෙන්. අම්මෝ ඒක මාරයිනේ. ඔය ආදිවාසීන්ට විෂ ඊතල හදන්න පුළුවන් නම් මේකට මොකක් හරි ප්‍රතිකාරයක් හොයාගන්නත් එයාට පුළුවන් වෙන්නේ නැති නේද? ඔව් එයා ළඟ ප්‍රතිකාරයක් තිබුණා. ඇරෝවැක් සහ ටයිනෝ කියන ආදිවාසී කණ්ඩායම් මේ විෂ සඳහා ප්‍රතිකාරයක් විදිහක පාවිච්චි කරලා තියෙන්නේ ඇරෝරූට් එහෙමත් නැත්නම් විද්‍යාත්මකව මරන්තා අරුන්ඩිනේසියා කියලා හඳුන්වන ශාකයේ අලවලින් හදාගත්තු පල්පියක්. අර අපි කැමට ගන්න ඇරරූට්ද? ඔව් ඒකම තමයි. ඒක ආලේප කිරීමෙන් මේ දරුණු දැවිල්ලට යම්කිසි සහනයක් ලබා ගන්න ඕන්ට පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා.
ඒ කතාවෙන් තේරෙන්නේ අවුරුදු 100 ගාණක් තිස්සේ මිනිස්සු මේ ගහට බය වෙලා හිටියා කියන එක. දැන් මට දැනගන්න ඕනේ මේ බය පිටිපස්සේ තියෙන ඇත්තම විද්‍යාව මොකක්ද කියන එක. මේ ස්වභාවික උගුල ජීව විද්‍යාත්මකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක හරිම අපූරු රසායනික ක්‍රියාවලියක්. මැනිචිනීල් ශාකය අයත් වෙන්නේ යුෆෝබියේසියේ කියන ශාක කුලයට. ගොඩක් වෙලාවට නිවර්තන කලාපවල තමයි මේවා වැවෙන්නේ. පොඩ්ඩක් ඉන්න. යුෆෝබියේසිය කියන්නේ අර අපේ ගෙවල් වල තියෙන කැමට ගන්න මඤ්ඤොක්කා වගේ දේවල් අයිති පවුලම නේද? ඒ වගේම රබ ගස අයත් වෙන්නේත් ඒකටමයි. මඤ්ඤොක්කා සහ රබ මේ තරම් ප්‍රයෝජනවත් වෙද්දී කොහොමද මේ මැනිචිනිල් ගහ විතරක් මේ තරම් මාරාන්තික විෂ වෙන්නේ? අන්න එතන තමයි රහස තියෙන්නේ. රබ ගහෙන් වගේම මේ ගහේ කොලයක් හරි අත්තක් හරි කැඩුවම සුදු පාට ඝනකම් කිරි වර්ගයක් එළියට එනවා. මේ කිරිවල තියෙනවා ෆෝබෝල් එස්ටර කියලා විශේෂ රසායනික සංයෝග කාණ්ඩයක්. ෆෝබෝල් එස්ටර්. හරි. ඔව්. අපි මේකේ තියෙන සංකීර්ණ විද්‍යාත්මක නම් දිගට කටපාඩම් කරන්න ඕනේ නැහැ. හැබැයි මේක වැඩ කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. මේ රසායනික සංයෝගය හරියට දරුණු ඇසිඩ් එකක් වගේ. මේ කිරි බිඳුවක් සම මතු පිට ස්පර්ශ වුණු ගමන් ඒක සමේ තියෙන සෛල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. වෛද්‍ය විද්‍යාත්මකව මේ ක්‍රියාවලියට කියන්නේ කෙරටිනොසයිට් නෙක්‍රොසිස් කියලා. ඒ කියන්නේ සෛල මෙරිලා යනවා. හරියටම හරි. මේ නිසා සමේ ඊටමත් දරුණු වේදනාකාරී වතුර පිරුණු ලොකු බිබිලි මතුවෙනවා. ඒ කියන්නේ අර මුලින් කිව්වා රියැලිටි ෂෝ එකේ කෙනාගේ ඇහැට වැටෙනම ඒක කොයිතරම් වේදනාවක් දෙන්නේ නැද්ද? ඒ වේදනාව වචනෙන් කියන්න බැරි තරම් දරුණුයි. කිරි ඇසට වැටුනොත් ඒකෙන් ඇසේ පටක විනාශ වෙලා తాවකාලිකව හෝ ස්ථිරවම අන්ධභාවයට පත්වෙන්න පවා ඉඩ තියෙනවා. අම්මෝ ඇත්තද? ඔව් ඒ විතරක් නෙවෙයි මේ ගහේ අතු කඩලා ගිනි තිබ්බොත් ඒකෙන් නැගෙන දුම පවා මාරාන්තිකයි. ඒ දුම ඇස්වලට ගියොත් ඇස් අන්ධ වෙන්න පුළුවන්. පෙනහළු වලට ගියොත් හුස්ම ගැනීමේ දරුණු ආබාධ එනවා. අර අපි මුලින් කතා කරපු පෙනුමෙන් ලස්සන ඇපල් ගෙඩි කෑවොත් මුලින්ම දිවට පොඩි පැණි රසක් ආවත් තත්පර කිහිපයකින් මුළු උගුරව ගිනි ගන්නවා වගේ වේදනාවක් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගලනාලේ ඉදිමිලා හුස්ම ගන්න බැරි වෙනවා. අන්තිමට ආමාශය සහ බඩවැල් වල රුධිර වහනයක් සහිත දරුණු ප්‍රදාහයක් ඇති වෙලා මරණය පවා වෙන්න පුළුවන්. මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. මූලාශ්‍රවල පැහැදිලිවම ලියලා තියෙන වැස්ස වෙලාවට මේ ගහක් යටට නම් යන්නම එපා කියලා. දැන් මේක හුදෙක් ගසක් විතරයිනේ. වර්ෂාව කියන්නේ අහසින් වැටෙන සාමාන්‍ය ජලය. ඉතින් වර්ෂාව පවතින වෙලාවක මේ ගහක් යටට ගියාම ගහේ කොළවල වැදිලා එන වතුරු බිඳුවක් සමේ ගැවුනම කොහොමද සම පිලිස්සෙන්නේ? වතුරට පුළුවන් ද සම පුච්චන්න? මිහි ඇති වඩාත් සිත් ගන්නා කරුණනම් හරියටම ඕක තමයි. අහසින් වැටෙන සාමාන්‍ය වතුර හැබැයි මේ ගසේ තියෙන අර අපි කලින් කතා කරපු විෂ රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම ඔක්සිජන් සහිත ඩයිටර්පීන් එස්ටර් ජලයේ දිය වෙන සුළුයි. ඒ කියන්නේ හරියට වතුරට සීනි දැම්මම දිය වෙනවා වගේ. ඔව් හරියටම හරි. ඉතින් වැස්ස වෙලාවකට වැහි බිඳුවක් මේ ගසේ කොළයක් මතින් පහළට ගලනකොට අර කොළේ මතු පිට තියෙන දරුණු විෂ ද්‍රව්‍ය ඒ වතුර බිඳුවට දිය වෙනවා. ඊට පස්සේ ඒ වතුර බිඳුව සම මතට පතිත වෙන්නේ නිකම්ම වතුර බිඳුවක් විදිහට නෙවෙයි විෂ දියවුණු ඇසිඩ් බිඳුවක් විදිහට. ඒක නිසායි වැස්ස වෙලාවට මේ ගහ යටට ගියොත් මුළු ඇඟම පිච්චිලා යන්නේ. ඔව්. අනික මේකට වෛද්‍ය විද්‍යාවේ විශේෂිත වූ ප්‍රතිකාරයක් නැහැ. විෂ වැටුණු තැන උණුසුම් ජලයෙන් ඉතා හොඳින් සෝදා හැරලා රෝගියාව නිරීක්ෂණය කරන එක විතරේ කරන්න පුළුවන්. හරි. වතුර බිඳුවක් වැටුණක් ඇසිඩ් වගේ පිච්චෙනව නම් කවුද මේ ගහ ලීබඩු හදන්න පාවිච්චි කරන්නේ? මන් දැක්කා සමහර කැරිබියානු වඩුබාස්ලා මේකෙන් ලීබඩු හදලා තියෙනවා කියලා. මේක හරියට න්‍යෂ්ටික විකිරණශීලී ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා කෑම කන මේසයක් හදන්න හදන වගේ මාරාන්තික වැඩක් නේ. ඕ ඒ උපමාව ඉතාමත් ගැලපෙනවා. මේක අතිශයින්ම අවදානම් වැඩක්. අපේ මූලාශ්‍රයක් වන බර්බන් බිග්ෆුට් වුඩ්වර්කින් වාර්තාව පැහැදිලි කරනවා මේක කොහොමද කරන්නේ කියලා. මේ ගහෙන් ලී බඩු හදන්න පුළුවන් එකම විදිහ තමයි ගහ කපලා ඒ ලී කොට දින ගණනාවක් තිස්සේ හොඳින් හිරු එළියේ වේලෙන්න අරින එක. එතකොට අර විෂ කිරි ටික වාෂ්ප වෙලා යනවා ඇති නේද? ඔව්. අව්වේ වේලෙදී අර විෂ කිරි ෆියල්ලම ක්‍රමයෙන් වාෂ්ප වෙලා හරි සම්පූර්ණයෙන්ම වියලිලා හරි යනවා. ඊට පස්සේ තමයි ඒ ලී කෑල්ලට අතවක් තියන්න පුළුවන් වෙන්නේ. හැබැයි නැවුම් ලී කපන එක ඒ වගේම ඒ ලී ඉරනකොට එන ලී කුඩු හුළඟේ ගිහින් හුස්ම ගන්නකොට ඇතුළට යන එක අතිශයින්ම අනුතුරුදායකයි. ඒ නිසා වර්තමාන වඩු කාර්මිකයින් ගොඩක් දෙනෙක් මේ ලී ජාතිය පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම මග හරිනවා ඇති. අනිවාර්යයෙන්ම.
මිනිස්සුන්ට මේක මේ තරම් විෂනම් මේ ශාකයේ අවට තියෙන සත්තුන්ට මොකද වෙන්නේ? මේ ගහ වටේට ඉන්න සත්තු සේරම මැරිලා වැටෙන්න ඕන නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ එහෙමයි. හැබැයි සබාදහම වැඩ කරන්නේ අපිට හිතාගන්න බැරි විදිහට. මිනිසුන්ට මේක මාරාන්තික වුණාට සමහර සත්තු මේ ගහට හරිම අනුවර්තනය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට බ්ලැක් ස්පයින්ඩ් ඉගුවානා කියලා හඳුන්වන ඉගුවානා විශේෂයක් ඉන්නවා. උන් මේ ගස් උඩමයි ජීවත් වෙන්නේ. මොකක්ද? ඉගුවානලා මේ ගෙඩි කනවා කිසිව අවුලක් නැද්ද උන්ට? කිසිම අවුලක් නැහැ. අර අපි කෑවොත් මුළු උගුරම පිච්චිලා ලේ ගිහින් මැරෙනවා කියපු විෂගෙඩි මේ ඉගුවානලා හරිම ආසාවෙන් කනවා. උන්ට ඒ විෂින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක පුදුමයි. ඊටත් වඩා පුදුම හිතෙන කාරණාව තමයි අනාස්ත්‍රීෆා ඇක්රිස් කියලා හඳුන්වන පළතුරු මැස්සා. පොඩකින්න අර මිනිස්සුන්ව මරණ ගෙඩියක් ඇතුලේ මැස්සෙක් ජීවත් වෙනවා. කොහොමද මේ පුංචි සතෙක් ඒ වගේ දරුණු විෂක් දරාගන්නේ? උඩ මොකක් හරි ජීව විද්‍යාත්මක ආරක්ෂිත ඇඳුමක් වල එකක් තියනවාද? ඒක හරියටම ජීව විද්‍යාත්මක ආරක්ෂිත ඇඳුමක් එහෙමත් නැත්නම් හැස්මැට් සූට් එකක් වගේ තමයි. විද්‍යාඥයින් හොයාගෙන තියෙන විදිහට මේ කෘමියන්ගේ සිරුරේ සුවිශේෂී රසායනික ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ උන්ගේ ඇඟ ඇතුලේ විෂට රෝතු දෙන දෙයක් නිපද වෙනවා. ඔව්. උන්ගේ සිරුරේ කයිටින් බයින්ඩින් ප්‍රෝටීන්ස් සහ සෙරින් ප්‍රෝටියේස් කියලා විශේෂ ප්‍රෝටීන් සහ එන්සයිම් වර්ග නිපද වෙනවා. මේක තේරුම් ගන්න ලේසිම විදිය තමයි මේ කෘමියාගේ බඩ ඇතුලේ විශේෂිත රසායනික ද්‍රව්‍ය උදාසීන කරන කර්මාන්ත ශාලාවක් තියෙනවා කියලා හිතන එක. ආර විෂ කඩලා බිදලා දාන්න. ඔව් අර මාරාන්තික විෂ කෘමියාගේ සෛල විනාශ කරන්න කලින් මේ එන්සයිම ගිහින් ඊ විෂ ද්‍රව්‍ය එක්ක බැඳිලා ඒකේ තියෙන භයානකකම සම්පූර්ණව කඩලා බින්දලා දානවා. ඉතින් මේ පුංචි කෘමියාට කිසිම කරදරයක් නැතුව ඒ ගෙඩිය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මේක ඇත්තටම විෂහරණය පිළිබඳව ස්වභාව දහමේ තියෙන විශිෂ්ටතම උදාහරණයක්. එහෙම බැලුවම මේ ගහින් ඇත්තටම කරදරයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඉතින් මට තේරෙන විදිහට මේ ගස් සේරම කපලා අයින් කරලා දැම්මනම් ඉවරයිනේ. මම දැක්කා අපේ මූලාශ්‍රවල තියෙනවා 19 වෙනි සියවසේදී පුවර්ටෝරිකෝ වල විටපු ආණ්ඩුකාර මිගෙල් ලෝපෙස් ද බානෝස් මේ ගස් සේරම කපලා දාන්න උත්සාහ කරලා තියෙනවා කියලා. මිනිස්සු මැරෙන එක නවතන්න ගස් කපන එක හොඳ දෙයක් නෙවෙයිද? බැලූ බැල්මට ඒක හොඳ තීරණයක් වගේ පෙනුනට අපි මේ වඩාත් පුළුල් චිත්‍රයකට සම්බන්ධ කළොත් අපිට තේරෙනවා ඒක කොයිතරම් විනාශකාරී තීරණයක්ද කියලා. එයයි මේ ගහෙන් පරිසරයට ලොකු සේවයක් වෙනවද? ඔව් ඒ ශාකය බහුලව ව්‍යාප්ත වෙලා තියෙන්නේ ෆ්ලොරිඩාව, කැරිබියානු දූපත්, බහමාස් සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වෙරළ තීරයන් ආශ්‍රිතව. විශේෂයෙන්ම කඩලාන පරිසර පද්ධතිවල. මේ ගස්වලට අතිවිශාල සහ ඉතාමත් ගැඹුරට විහිදුණු ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා. මේ මූල් කරන්නේ මුහුදු වෙරළේ තියෙන වැලි තට්ටුව යෝධ දැලක් වගේ ඉතාමත් තදින් අල්ලාගෙන ඉන්න එක. එතකොට මේ ගස් කපලා දැම්මුත් ඒ මුළු වෙරළ තීලයම මුහුදට හොදගෙන යයි නේද? අනිවාර්යයෙන්ම. කැරිබියානු කලාපයට යන කුණාටු සුලි කුණාටු කොවිතරම් දරුණුද කියලා අපි දන්නව නේද? ෆ්ලොරිඩා, එවර්ග්ලේඩ් සහ කුරකාවෝ වැනි ප්‍රදේශවල මේ දරුණු මුහුදු රළ සහ කුණාටු වලින් වෙරළ තීරය කාදනය වෙලා යන එක වළක්වන ප්‍රධානතම ස්වභාවික බාධකයේ විදිහට ක්‍රියා කරන්නේ මේ මැනිචිනීල් ගස් පෙළ තමයි. ඒ කියන්නේ මේක නැත්තම් වෙරළක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව්, ඒ වගේම කුරුල්ලන්ට සහ විවිධ කෘමීන්ට නිවාස සපයමින් පරිසර පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යන්න මේ ශාකය අත්‍යවශ්‍යයි. ඇත්තටම කිව්වොත් වෙරළ සංවර්ධනය සහ ගස් කැපීම නිසා ෆ්ලොරිඩාවේ මේ ශාකය දැන් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ශාකයක් විදිහටයි නම් කරලා තියෙන්නේ. මාරයි නේද ඒක? අපිට ලං වුණොත් අපේ සම පුච්චලා අන්ධ කරලා අපිට මරණය ගෙන දෙන ගහම තමයි අපි ජීවත් වෙන මේ භූමිය මුහුදට ගසාගෙන යමින් ආරක්ෂා කරන්නේ. අපිට හානි කරන දේම අපේ පැවැත්ම සාතික කරනවා. මේක ලොකු පරස්පරයක්. තියෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනයට සහ පහසුවට කියලා. හැබැයි ස්වභාව ධර්මයේ නිර්මාණය වී ඇත්තේ මිනිසාට අවශ්‍ය විදිහට පමණක් නෙවෙයි. පරිසරයේ සමතුලිතතාවය කියන එක මිනිසාගේ පහසුවට වඩා ගොඩක් ඉහළින් පවතින දෙයක්. මැනිචිනීල් ශාකය කියන්නේ ඒකට කදිම උදාහරණයක්. අද අපි මේ මූලාශ්‍ර හරහා කරපු ගවේෂණයෙන් අපිට පැහැදිලි වුණ එක දෙයයි පිටතින් හරිම සුන්දරව පැනන හැබැයි ඇතුළතින් මාරාන්තික විෂක් දරාගෙන ඉන්න ඒ වගේම Taman වැවිලා ඉන්න වෙරළ තීරය ඇස් දෙක වගේ ආරක්ෂා කරන විශිෂ්ටතම ස්වභාධර්ම නිර්මාණයක් තමයි මේ මැනිචිනීල් ශාකය කියන්නේ. හරියටම හරි. මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මම අපේ මූලාශ්‍රවල තිබුණු තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් මතක් කරන්න කැමතියි. ඒ මොකද්ද? අපේ වාර්තාවල සඳහන් වෙලා තිබුණා
ඉන්ඩරු ඇටවල තියෙන රයිසින් නැමැති අතිශය දරුණු විෂ ද්‍රව්‍යය ගැන. ඒකත් ලෝකයේ තියෙන මාරාන්තිකම විෂ වර්ගයක්. හැබැයි අද වෙද්දී වෛද්‍යවරුන් ඒ විෂ ද්‍රව්‍යම යොදාගෙන පිළිකා සෛල විනාශ කිරීමේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා. මොකක් විෂක් පාවිච්චි කරලා පිළිකා සුව කරන්න පරිවේක්ෂණ කරනවද? ඕ ඉතින් අපි කවුද දන්නේ මැනිචිනේල් ශාකයේ තියෙන මේ අතිශය සංකීර්ණ අර වෛද්‍යවරුන්ටත් තවමත් සම්පූර්ණයෙන් වටහා ගන්න බැරි වුණු විෂ රසායනික ද්‍රව්‍යයන් තුල අනාගතයේ දිනක සුව කළ නොහැකි රෝගයක් සඳහා වන වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක යතුරු සැගවී තිබිය නොහැකිද කියලා. අම්මෝ ඒකනම් ඇත්තටම සිතා බැලිය යුතු අපූර්ව අදහසක්. මේ ගැන හිතද්දි මට හිතෙන්නේ සෝබාදහම තමන්ගේ වටිනාම බෙහෙත් ಜಾති සහ රහස් හැන්ගුවාම ඒවා නිකම්ම කවුලුවක් කරලා ගන්න පුළුවන් විදිහට තියන්නේ නැහැ. ඒවා ලොක් කරලා තියෙන්නේ ලෝකේ තියෙන භයානකම මාරන්තිකම සේප් වල වෙන්න පුළුවන්. ඒ සේප්ව අරින්න අපි කවදා හරි දවසක ඉගෙන ගත්තොත් අද අපි මේ කතා කරපු මරණය ගස හෙට දවසේ ජීවනයේ ගසක් බවට පත් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඊළඟ වතාවේ ලස්සන මුදු වෙරළක සංචාරය කරද්දි විශේෂයෙන් මේ වෙරළ කඩොලාන ආශ්‍රිත එකක් නම් ටිකක් පරිස්සම් වෙන්න. හැබැයි ඒ වගේම මේ සෝබාදහමේ තියෙන අරුම පුදුම සංකීර්ණ නිර්මාණ ගැන අලුත් විදිහට හිතලා බලන්න අමතක කරන්න එපා.